කියලා යමක් කියනවා නම් ඒකත් නිත්‍ය දෙයක් නෙමෙයි. විඥානය කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. නාම රූප කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ස්පර්ශයක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. තණ්හාව කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. උපාදාන කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. භවය කියලා යමක් කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ඉපදීම කියලා කියනවා නම් ඒකත් අනිත්‍ය දෙයක්. ජරා මරණ ශෝක පරිපූර්ණ කියනවා නම් ඒවත් අනිත්‍ය දේවල්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක මමයේ මාගේ ආත්මය කියලා තමාගේ වශයෙන් තියාගන්න බෑ. ඒකක්වත් තමාගේ වශයෙන් තියාගන්න බෑ. එතකොට යම් කිසි කෙනෙක් මේක කියන සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒ කිවි මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධ වෙන විට මේ නිරුද්ධ වේ. මේ ආර්ය න්‍යායේ යම් කිසි ශ්‍රාවකයෙක් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම තුළ එයා අවබෝධ කරන්නේ ත්‍රිලක්ෂණي. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක. එතකොට මේ අවබෝධය කෙනෙකුට මේ ඇති කරගන්න පුරුදු වුණාම මේ කියපු ආර්ය න්‍යාය යුක්ත කෙනා දැන් අපි ගමු අනේ පිළිසිරිතුමා සෝවාන් කෙනෙක්නේ. ඒතර අනේ පිළිසිරිතුමා පංචශීලයෙන් යුක්තද නැද්ද? පංචශීලයෙන් යුක්තයි. අනේ පිළිසිරිතුමා සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තද නැද්ද? සතර සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්තයි. අනේ පිළිසිරිතුමා මේ ආර්ය න්‍යාය මෙනෙහි කරනවද නැද්ද? ආර්ය න්‍යාය මෙනෙහි කරනවා. දැන් අනේ පිළිසිරිතුමා ඉන්නේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝක ගිය ගමන් මේවා අමතක කරලා පාටි වලට යනවද? නෑ. තුසිත දිව්‍ය ලෝකේ ගියත් අනේ පිළිසිරිතුමා කරන්නේ මොකද්ද මේක? ඇයි හේතුව? අනේ පිළිසිරිතුමා සෝතාපන්න වීම තුල මේ සංස්කාර ධර්මයන්ගේ පිළිබඳ යථා ස්වභාවය දැකපු කෙනෙක්ද නැද්ද? ඇයි දැන් මේ ආර්ය න්‍යාය දැකපු කෙනෙකුට එහි ගියත් ආර්ය න්‍යාය මෙනෙහි කරන්න බැරිද? එතකොට අනේපිරි සිටුතුමාට එතන මොකොත් බාධාවක් නැහැ. තුසිත දිව්‍ය ලෝකේ බාධාවක් තියෙයිද? නැහැ. දැන් අපි කියමු අනේපිරි සිටුතුමා ගාවට එනවා අනිත් දෙවිවරු.